බිස්නස් වර්ල්ඩ් එකේ ක්‍රියේටිවිටි වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ෆ්ලෑෂ් ඔෆ් බ්‍රිලියන්ස්. කිසිම සම්බන්ධකමක් නැතුව එකපාරට හිතට එන රෙවොලියුෂනරි අයිඩියාස්. බොහෝ විට ස්ටාර්ට්අප් මෙතොඩොලොජි එක ගොඩ නැගෙන්නේ මෙන්න මේ වගේ අයිඩියාස් වටේ. PayPal co-founder පීටර් තීල් විසින් ලියපු 0 to 1 කියන පොතේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ වගේ ව්‍යාපාර ගැන. මේ ව්‍යාපාර බොහෝමයක් කවුරුත් මීට කලින් නොදකපු කන්සෙප්ට් මත තමයි පදනම් වෙන්නේ. ඔව් මේ වගේ ක්‍රියේටිවිටි මත පදනම් වෙලා ගොඩනැගුණු ව්‍යාපාර තියෙනවා. හැබැයි ඒක හරිම රෙයා. ඒ වගේ ක්‍රියේටිව් අයිඩියාස් මත ගොඩනැගුණු ව්‍යාපාර තමයි Uber, Airbnb, Netflix, WhatsApp, Canva. හැබැයි දෙවෙනි ක්‍රියේටිව් ටයිප් එක තියෙන්නේ ඔයා වගේ ලේට් බ්ලූමින් එන්ටර්ප්‍රෙනර්ස්ලා ළඟ. ඒක ගොඩනගාගත් සියලුම අත්දැකීම් පළපුරුදු එකතු වීමෙන් ලැබුණු ක්‍රියේටිවිටි එක.